මේ වීඩියෝවෙන් බුකිනා පාසෝ ජනාධිපති කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේගේ පෙරලිකාර තීරණයක් පිළිබඳව කතා කරනවා. IMF මගහැර මිනිසුන් දූරදර්ශී නායකයෙකු සමග එකතු විට විශිෂ්ට දේවල් කළ හැකි බව මේ කතාවෙන් කියනවා. බුකිනා පාසෝ දකුණු අප්‍රිකානු රටක් වන අතර දැන් එහි නිහඬ විප්ලවයක් සිදු වෙමින් තිබෙනවා. ජනාධිපති කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේගේ නිර්භීත හා දූරදර්ශී නායකත්වයේ යටතේ අප්‍රිකාවේ කතාව මුල සිට නැවත ලියමින් තිබෙනවා. මේ වීඩියෝ ඒ පිළිබඳ එක් කතාවක් පමණයි. මෙය යැපීම පිළිබඳ කතාවක් නොවේ. මෙය IMF ආධාර හෝ අවසරයේ බලාපොරොත්තුෙන් සිටින කතාවක්ද නෙවෙයි. මේ තමන්ගේම කොන්දේසි මත නැගී සිටින තමන්ගේම අනාගතයේ හැඩගස්වා ගන්නා ජාතියක් පිළිබඳ කතාවක්. ආඩම්බරෙන් හා ඔරොත්තු දීමේ හැකියාවෙන් ගඩොලින් ගඩොල ජාතියක් ගොඩනගන ජනතාවක් පිළිබඳ කතාවක්. දැන් අපි කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේගේ පෙරලිකාර තීරණය සහ එහි ප්‍රතිඵලය මොකක්ද කියලා හොයලා බලමු. බුකිනා පාසෝ ජනාධිපති කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේ ප්‍රාන්ක් බිලියන 24කට වැඩි ජනතා මුදල් දායකත්වයකින් දැවැන්ත කර්මාන්තශාලා 3ක් ඉදි කරලා තියෙනවා. වසර ගණනාවක් තිස්සේ දුක් විඳින්මින් වැසී යාමේ අද්දරට පැමිණ තිබූ මේ කර්මාන්තශාලා වලට පණ පොවන්නට ඔහුට පුළුවන් වෙලා තියෙනවා. විදේශීය ණය මත නොව ජනතාව මත විශ්වාස තිබූ නායකයෙකුට ගොවීන්ට ශක්තිය දෙන්නට පුළුවන් වෙලා තියෙනවා. කොහෙද මේ කර්මාන්තශාලා තියෙන්නේ? බුකිනාවේ ටෙන්කෝඩෝගෝ, බොබෝ ඩියුලාසෝ සහ යාකෝ පළාත්වල මේ කර්මාන්තශාලා විවෘත කරලා තියෙනවා. මේවා දිනකට ටොන් 100ක නිෂ්පාදන ධාරිතාවකින් වැඩ කරන දැවැන්ත කර්මාන්තශාලා. ජනතාව ලබා දුන් ප්‍රාන්ක් 10000ක. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 5400ක ඉඳලා ඉහළ මුදල් දායකත්වයක් මත මේ කර්මාන්තශාලා ඉදි කරලා තියෙනවා. මේක ජනාධිපති කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේගේ ආස්වාදජනක තීරණ වලින් එකක්. ඒ වගේම මේ කර්මාන්තශාලා සාමාන්‍ය ව්‍යාපාර නෙවෙයි. ඒවා එක්සත්කම, සංවර්ධනය සහ ආර්ථික ස්වාධීනත්වයේ සංකේත වෙනවා. විදේශ ආධාර හෝ ණය මතින් නොව බුකිනා පාසෝ ජනතාව විසින්ම මේ කර්මාන්තශාලා ගොඩනගලා තියෙනවා. කැප්ටන් ඉබ්‍රහීම් ටෝරේ කවුරුන් වෙනුවෙන්ද මේ කර්මාන්තශාලා ගොඩනැගුවේ? ඒ රටේ තක්කාලි ගොවියන්ගේ තක්කාලි වලට වැඩි වගයක් එකතු කරන්නයි මේවා හදලා තියෙන්නේ. ඒ කියන්නේ තක්කාලි පේස්ට්, තක්කාලි සෝස් සහ ටින්කල තක්කාලි දැන් මේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරනවා. මේ නිෂ්පාදන පිටරට පටවන්න නෙවෙයි හදන්නේ. බුකිනාවේ ජනතාවගේ පරිභෝජනයටයි මේවා හදන්නේ. තක්කාලි කියන්නේ බුකිනා පාසෝවල බහුලව වගා කරන භෝග වලින් එකක්. අවුරුද්දකට තක්කාලි ටොන් ලක්ෂ 3කට වැඩි අස්වැන්නක් ගොවීන් විසින් නිෂ්පාදනය කරනවා. ඒ වයින් වැඩි ප්‍රමාණයක් අමු තක්කාලි විදිහට අඩු මිලට විදේශ ගැනුම් කරුවන්ට විකුණනවා. අමු තක්කාලි පිටරටට විකුණලා පිටරටින් තක්කාලි පේස්ට්, තක්කාලි සෝස් ආනයනය කිරීම තමයි බුකිනාවේ තිබුණු වෙළඳ රටාව. ඒ නිසාම ඉතා ඉහළ මිල ගණන් යටතේ ආනයනික තක්කාලි දේශීය වෙළඳ පොලේ විකිණුවා. ඇත්තටම ආනයනික තක්කාලි තමයි දේශීය වෙළඳ පොලේ ආධිපත්‍යය දැරුවේ. තවත් පැත්තකින් ලංකාව වගේම ප්‍රමාණවත් ගැනුම්කරුවන් සහ හොඳ ගබඩා පද්ධතියක් නැති නිසා තක්කාලි විශාල ප්‍රමාණයක් අපතේ ගියා. සමහර විට ගොවීන් සියල්ල අහිමි වීම වළක්වා ගැනීමට ඉතා අඩු මිලට තක්කාලි වික්කා. මේ හේතුව නිසා කුඩා ගොවීන් මුහුණ දුන් දුක් වේදනා අනන්තයි, අප්‍රමාණයි. ඇත්තටම ලංකාවේ ගොවීන්ගේ කතාවත් මීට වඩා දෙවෙනි වෙන්නේ නැහැ. ජනාධිපති ටෝරේ සහ ඔහුගේ රජය මෙව ගොවීන්ගේ වේදනාව තේරුම් ගත්තා. ඔහු දැන් ගොවීන්ට ස්ථීර විසඳුමක් ලබා දීලා තියෙනවා. ඔහු ගැටලුව විසඳීම සඳහා බාහිර උදව් හොයනවා වෙනුවට ජනතාව වෙතම හැරුණා. තක්කාලි කර්මාන්තශාලාව ඉදිකිරීමට සුළු මුදලකින් දායක වෙන ලෙස හැම පුරවැසියෙක්ගේම ඉල්ලා හිටියා. දායක යුතු මුදල නම්‍යශීලී වුණා. ප්‍රාන්ක් 10000ක් වැනි අවම මුදලකින් ඒ කියන්නේ රුපියල් 5400ක ඉඳලා ඉහළට දායක වෙන්න පුළුවන් බව ඔහු කිව්වා. ජනතාව මේ අදහස ඉතා ආදරෙන් වැළඳගත්තා. ඇත්තට මේ අදහස ඉතා බලවත්. ඒකෙන් සමාජයේ හැම කෙනෙකුටම ජාතිය ගොඩනැගීමේ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. හොඳම කොටස නම් දායකයෝ හැම කෙනෙක්ම කර්මාන්තශාලාවල කොටස්කරුවෙකු හෝ හවුල්කරුවෙකු වීමයි. මේකෙන් අදහස් කළේ කර්මාන්තශාලාවලින් ලැබෙන ලාභ ඒවා ඉදිකිරීමට උදව් කළ අය සමග බෙදා ගන්නා බවයි. අද වෙන විට තක්කාලි අපද්‍රව්‍ය ලෙස මතුවූ ගැටලුවත් විසඳලා තියෙනවා. තක්කාලි වගා බිම්වල වෙළඳ තට්ටුවල කුණු වෙන්නේත් නැහැ. මේ කර්මාන්තශාලා ගොවීන්ගේ තක්කාලි මිලදී අරන් ඒවා එකතු කරලා සකස් කරලා තක්කාලි පේස්ට් හදනවා.
තක්කාලි සෝස් සහ ටින් කළ තක්කාලි වැනි නිෂ්පාදන බවට පත් කරනවා. ඒ නිෂ්පාදන පළමුව දේශීය වෙළඳපොලේ අලෙවි කරනවා, ඉතිරිය අපනයනය කරනවා. ඒ වගේම මේ කර්මාන්තශාලා පද්ධතියෙන් තරුණ තරුණියන්ට රැකියා දහස් ගණනක් හිමි වෙලා තියෙනවා. බුකිනා පාසෝ ආධාර මත යැපීමෙන් ඉවත් වෙලා තමන්ගේම දෑතින් සහ සම්පත් වලින් අනාගතයේ ගොඩනගා ගන්නා ක්‍රමයක් ඔවුන් හොයාගෙන තියෙනවා. අද ඔවුන් ස්වයං විශ්වාසය සහ ස්වෛරී භාවය මත ගොඩනැගෙන අනාගතයක් වැළඳ ගනිමින් ඉන්නවා. මේ කතාවේ වැදගත් පාඩම් තුනක් තියෙනවා. 1. තමන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා හැම විටම විදේශ ආධාර මත යැපීමට අවශ්‍ය නොවන බව. 2. හොඳින් සැලසුම් කිරීම, එකමුතුකම සහ විනිවිදභාවය මගින් කුඩා දායකත්වයකින් පවා විශාල දේවල් ගොඩනගන්න පුළුවන්. 3. නායකත්වය යනු නියෝග දීම පමණක් නොව ක්‍රියා කිරීමට මිනිසුන් පෙළඹවීම බව. ජනාධිපති ට්‍රෝරේ තම ජනතාවට තමන් ගැන සහ ඔවුන්ගේ අනාගතය වෙනස් කිරීමට පුළුවන් බව විශ්වාස කිරීමට පොළඹවලා තියෙනවා. බුකිනා පාසෝ අද IMF වලින් ඉවත් වෙලා තිබුණත් එදා ඔහු මෙම තීරණය ගන්නකොට රට IMF ගිවිසුම් වලට බැඳිලා තිබුණේ. ඒ නිසා ගිවිසුම් වලට බැඳිලා ඉන්නකම් මුකුත් කරන්න බෑ යන මතය බොරුවක් බව ට්‍රෝරේ තහවුරු කරලා තියෙනවා. ඒ බව PowerPoint presentation නෙවෙයි, මහ පොළොවේ වැඩ කිරීමෙනි ඔහු ඒ තහවුරු කරලා තියෙන්නේ. ඒ වගේම සංවර්ධනය හැම විටම පිටතින් එන්න ඕනි නැති බවත් මේ කතාව සාක්ෂි දරනවා. ඔබ මේ කතාවට කැමති නම් තවත් කෙනෙකු හාය බෙදා ගන්න. මගේ කතාවල අරමුණ වන්නේ බෙදීම ඇති කිරීම නෙවෙයි, නගා සිටීම සහ ප්‍රබෝධමත් කිරීමයි. ධනාත්මක පරිවර්තනයේ බලය සහ වගකිව යුතු නායකත්වය ගැන මම විශ්වාස කරනවා.